සුබ දවසක්. එක්තරා පවුලක් ගින්නකට අහු වෙලා මේ හැමෝම මිය යනවා. පරීක්ෂණවලදී හෙළි වෙනවා මේ ගින්නට කලින් මේ හැම කෙනාම කවුරු කෙනෙක් ඝාතනය කළා කියලා. ඒ විතරක් නෙමෙයි. මේ පවුලේ එක සමාජිකෙක්, ඒ කියන්නේ ගෘහ මූලිකයා අතුරුදහන් කියලා හොයා ගන්නවා. නිලධාරීන්ගේ සැකේ එල්ල වෙන්නේ මේ ගෘහ මූලිකයාට. නමුත් මේ සිරුර සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂා කරගෙන යද්දී එක දෙයක් ඔවුන් හොයා ගන්නවා. ඒ තමයි මේ ගෙදර අම්මගේ සිරුර හරිම අමුතුයි වගේම පුදුමාකාර විදිහට විකෘති වෙලා තිබුණා. ඒක හොයාගෙන යද්දී ඔවුන් දැනගන්නවා මේ තියෙන එක සිරුරක් නෙමෙයි සිරුරු දෙකක් කියලා. ඒක කොහොමද වෙන්නේ? එක සිරුරක කොහොමද සිරුරු දෙකක් වෙන්නේ? අපි බලමු මොකද්ද මේ කතාව වගේම මේ පවුල ඝාතනය කළේ කවුද? ඇයි කියන මේ කේස් එක සම්බන්ධ සියලුම විස්තර. මේ වගේම වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. 2007 ෆිෂ් කිල් නිව්යෝර්ක් ඇමරිකාව. 2007 ජනවාරි 19 වෙනිදා අලුයම නිව්යෝර්ක් පොලිසියට කෝල් එකක් එනවා ෆිෂ් කිල් ප්‍රදේශයේ දෙමහල් නිවසක ලොකු ගින්නක් කියලා. මෙතෙන්ට නිලධාරීන් වගේම ගිනි නිවන නිලධාරීනුත් එනවා. ඇවිත් ඔවුන් ඉක්මනටම ගින්න නිවලා ඇතුලේ කවුද ඉන්නේ බලනවා. එතනදී ඇතුලේ ඉඳලා අරගෙන එනවා කුඩා දරුවෙක්ව. අරගෙන ඇවිත් බලද්දී ඒ වේදිත් ඔහු මිය ගිහින් තිබුණා. නිලධාරීන්ගේ බලාපොරොත්තු කඩු වුණා වගේ දැනුණා. ඒ නිලධාරියා දරුවා දිහා බලාගෙන ඇඬුවා. ඒ මොකද ඒ තරමටම ඒ කුඩා දරුවෙක් හින්දා. නිලධාරීන් ගෙදර තිබිලා පිළිස්සුණු සිරුරු 4ක් හොයාගන්න. ඒ කුඩා දරුවන් 3 දෙනෙක්ගේ වගේම වැඩි හිටි කෙනෙක්ගේ. අසල්වාසින්ට අනුව මේ ගෙදර ජීවත් වුණේ ටීනා හා ටෝනි කියන යුවල හා ඔවුන්ගේ දරුවන් 3 දෙනා සහ තාත්තා. මේ වෙලාවේ නිලධාරීන් සිරුරු 4ම ෆොරෙන්සික් එකට බාර දෙනවා. ඔවුන් සැක කළා ගෙදර ගෘහ මූලිකයා අතුරුදහන් කියන එක. මොකද මේ වෙලාවේ ඔහුගේ වාහනය ගෙදර තිබුණෙත් නැහැ. ඒ හින්දා ඔවුන් සැක කළේ ඔහු ගෙදරට ගෙන තියලා පැනලා ගියාද දන්නේ නැහැ කියලා. එදා උදේ 911 එකට කෝල් එකක් එනවා. ඒ කාර් එකක් ගිනි අරගෙන තියෙනවා කියලා. එතෙන්ට යන නිලධාරීන් දැනගන්නවා මේ කාර් එක අතුරුදහන් වෙලා ඉන්න ටෝනිගේ තාත්තගේ කියලා. ඒකත් එක්ක නිලධාරීන් යනවා ටෝනිගේ තාත්තා වැඩ කරන ආයතනයට. ගිහින් ඔහුගේ කාර් එක මේ තැන ගිනි අරගෙන තිනවා කියලා කිව්වහම ඔහුටත් පුදුමයි. ඔහු මේ වෙලාවේ කියනවා 2005 ඉඳලා ඒ වාහනේ පදින්නේ ඔහුගේ පුතා වුණ ටෝනි කියලා. මේ වෙලාවේ ටෝනිගේ තාත්තට කියනවා ගෙදර වෙලා තියෙන කරදරය ගැන. ගෙදර ගිනි අරගෙන ගෙදර හිටපු 4 දෙනා මිය ගිහින් කියලා. මේක දැනගන්න ටෝනිට දරා ගන්න බැරිව යනවා. ඒ මොකද ටෝනිගේ මුළු පවුලම උනේ ඒ 5 දෙනා හින්දා. ඒකත් එක්ක ටෝනි පුදුමාකාර විදිහට තමන්ගේ මුණුපුරෝ 3 දෙනාට ආදරය කළා. මේ අතරේ උදේ 9 මාට විතර මියගිය ටීනාගේ අම්මා වුණ ඇලින්ට කෝල් කළේ ටීනා හා ටෝනිගේ ලොකු පුතා වුණ ටෝනි ජූනියර්ගේ ටීචර්. ඒ ඔහු පාසලට ආවේ නැහැ කියලත් ඔහුගේ අම්මටයි තාත්තටයි කෝල් ගත්තත් වැඩ නොකළ හින්දා පාසලේ ළමයි ගේ ගිනි අරගෙන කියන ස්ථිර නොවන පණිවිඩය හින්දා කියලා. ඒක අහන ඇලින් ඊටත් වඩා කලබල වෙනවා. ඉක්මනටම ඇය ගෙදරට කෝල් ගන්නවා. ඒත් ෆෝන් වැඩ කළේ නැහැ. ටීනාගේ ඒ වගේම ටෝනිගේ ෆෝන් වලටත් ගන්නවා. ඒත් කිසිම උත්තරයක් නැහැ. ඒකත් එක්ක ඇය ඉක්මනටම එනවා ගෙදර. ඒත්ටි ඇය දකිනවා හොඳටම ගිනි අරගෙන තියෙන ගේ. එතන ඉන්න නිලධාරීන් කිහිප දෙනෙක්ම ඇයව සහ ඇගේ සැමියාව පොලිසියට එක්කගෙන යනවා. නමුත් ඇයට ඕන වුණා ඉක්මනටම තමන්ගේ දරුවෝ ගාවට යන්න. ඇය හිතාගෙන හිටියේ ඇගේ දරුවෝ ප්‍රතිකාර ලැබමින් රෝහලේ ඉන්නවා කියලා. නිලධාරීන්ටත් ලොකු හයියක් තිබුණ නැහැ ඇලින්ට කියන්න ඒ ඇගේ දරුවෝ මේ වෙද්දිත් මිය ගිහින් කියන එක. කර කියාගන්න දෙයක් නැතුව නිලධාරීනුත් එහෙම බැලුවේ කොහොමද මේ කාරණාව ඇලින්ට කියන්නේ කියලා. ඒ නිසා උන්ව කාර්යාලයේ ඉඳවලා තියෙනවා. පැය 2-3 ගත වෙද්දී තමන්ගේ දරුවෝ ගැන තමත් කිසි තොරතුරක් නැති හින්දා ඉවසිල්ලක් නැති වුණ ඇලින් නැගිටිනවා. ඇය රෝහලට ගිහින් දරුවෝ ගාව ඉන්නවා කියලා හිතාගෙන. නැගිටලා යන්න හදද්දිම ඇය ඉස්සරහට නිලධාරියෙක් ඇයව නවත්තනවා. නමුත් නිලධාරියා කියන්නේ අහන්න නැතුව ඇය යන්න හදද්දී නිලධාරියට බැරිම තැන කියවෙනවා මේ වෙද්දිත් ඇගේ දරුවෝ ජීවිතුන් අතර නැහැ කියලා.
ඒක අහන ඇලින්ට දරාගන්න බැරුව යන. මේ සිදුවීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ ප්‍රධාන සැකය එල්ල වුණේ මේ වෙද්දිත් අතුරුදහන් වෙලා ඉන්න කිසිම තොරතුරක් නැති ටෝනිවයි. මේ අතරේ සිරුරවල මරණ පරීක්ෂණය කරනවා. එතනදී නිලධාරීන් දැනගන්නවා මේ 4 දෙනා මිය ගිහින් තියෙන්නේ ගින්නෙන් නෙමෙයි කියලා. ගින්නට කලින් ඔවුන්ව ඝාතනය කරලා තමා ගිනි තියලා තියෙන්නේ කියන එක. ටීනාගේ සිරුර දකින නිලධාරීන්ට බැලූ බැල්මට පෙනුණා ඇගේ සිරුර අමුතු විකෘතියක් අරගෙන තියෙනවා කියලා. ඒ සිරුර තිබුණේ හරි අමුතුම පෙනුමක්. මේ වෙලාවේ ටීනාගේ සිරුරෙන් DNA ගන්නවා. ඒකේ වාර්තාවලදී නිලධාරීන්ට හිතා ගන්න බැරි කාරණාවක් එළියට ඇවිත් තිබුණා. ඒ මේ සිරුරේ DNA එකක් නෙමෙයි DNA වර්ග දෙකක් තියෙනවා කියලා. ඒක කොහොමද වෙන්නේ? එක සිරුරක කොහොමද DNA වර්ග දෙකක් තියෙන්නේ? මේ DNA වාර්තා පරීක්ෂා කරද්දී DNA කාගේද කියන දේ දකින්න නිලධාරීන් පුදුම වුණා. මේ DNA දෙක අයිති උනේ එකක් ටීනාගේ DNA කියලා. අනිත් එක මේ වෙද්දිත් සැක කරමින් හිටපු හොයමින් හිටපු ටෝනිගේ කියලාත්. ඒ කියන්නේ ටෝනිත් මේ වෙද්දී මිය ගිහින් තිබුණා. එතකොට මේ දෙන්නම කොහොමද එකම සිරුරක් උනේ? එතනදී නිගමනය වුණේ බොහෝ විට මේ දෙන්න මිය යද්දී දෙන්නට දෙන්න වැළඳගෙන ඉන්නදී ගින්නත් එක්ක මේ දෙන්නගේ සිරුරු දිය වෙලා එකක් බවට පත් වෙන්නේ නැති කියලායි. මොවුන් මිය ගිහින් තියෙන්නේ කොහොමද කියලා කතා කළොත් වාර්තා උනේ ටෝනි සහ ටීනා මිය ගිහින් තිබුණේ වෙඩි වැදිලා කියලායි. ටෝනිට මුහුණට සහ බෙල්ලට වෙඩි වැදිලා තිබුණා. ඒ වගේම ටීනාගේ හිසේ පිටිපස්සට බෙල්ලට සහ පපුවට වෙඩි වැදිලා තිබුණා. දරුවන්ගේ සිරුරු පරීක්ෂා කරද්දී ටීනාගේ සහ ටෝනිගේ වැඩිමල් දරුවා වුණ වයස අවුරුදු 13ක ටෝනි ජූනියර්ට කිහිප වතාවක්ම හරිම අමානුෂික විදිහට පිහියෙන් පහර දීලා තමා ඝාතනය කරලා තිබුණේ. ඒ වගේම ටීනාගේ සහ ටෝනිගේ දෙවනි පුතා වුණ වයස අවුරුදු 10ක ආදම්ටත් පිහි පහරවල් කිහිපයකින් තමා ඔහුත් මිය ගිහින් තිබුණේ. තුන්වන දරුවා වුණ වයස අවුරුදු 6ක රයන්ට යම් ආයුධයකින් ඔහුගේ ඔළුවට පහර දීලා තිබුණා. ඒ වගේම ඔහුගේ වාර්තාවට අනුව ගින්න ඇති වෙද්දී ඔහු ජීවතුන් අතර ඉඳලා තියෙනවා. ඒ අනුව ඔහු මිය ගිහින් තියෙන්නේ ගින්නෙන් ඇතිවුණු දුමාරය ආග්‍රහණය වීමෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කරුණාකාරණා ඔස්සේ නිලධාරීන්ට තේරුම් ගියා මේක තනිකරම ඝාතනයක් කියන එක. ටෝනිගේ තාත්තා එදා බේරලා තිබුණේ ඔහුට එදා රෑ වැඩමුළුව තිබුණ නිසායි. මේ පවුලට විශේෂයෙන්ම කුඩා දරුවන්ට පවා අමානුෂිකව පහර දීලා ඝාතනය කරන තරම් ආහසික ඒ අපරාධකාරයා කවුද? නිලධාරීන් දිගටම පරීක්ෂණ කටයුතු කරගෙන ගියා. මුලින්ම කරේ මේ පවුලේ ඥාතීන්ගෙන් යාළුවන්ගෙන් වගේම අසල්වාසීන්ගෙන් ප්‍රශ්න කිරීම කරපු එක. පවුලේ ඥාතීන්ට අනුව නම් ටෝනිට කිසිම තරහකාරයෙක් හිටියේ නැහැ. මේක ඝාතනයක් කියලා ඔප්පු වීමත් එක්ක ජනවාරි 25 වෙනිදා ආයිමත් ස්ථානීය පරීක්ෂණයක් කරනවා. එතනදී ආගන්තුක DNA වගේම ටෝනි ජූනියර්ගේ කාමරයේ බිත්තියේ තිබිලා ලේ සහිත අත් සලකුණක් හොයාගෙන තිබුණා. මේ අත් සලකුණ පවුලේ කාගේවත් නෙමෙයි කියලාත් ඔප්පු වෙලා තිබුණා. ඒකත් එක්ක නිලධාරීන් නිගමනය කළා මේක අනිවාර්යයෙන්ම ඒ අපරාධකාරයාගේ වෙන්නේ නැති කියලා. මේ වෙද්දි ටික ටික නිලධාරීන්ට ආරංචි වෙන්න ගන්නවා ටෝනි කියන්නේ මත්ද්‍රව්‍ය විකුණන කෙනෙක් කියලා. නමුත් ඒක උන්ගේ පවුලේ අය එක හෙළම ප්‍රතික්ෂේප කළා. විමර්ශන කටයුතු අතරේ ඝාතනයෙන් දවස් 10කට පස්සේ ඒ කියන්නේ ජනවාරි 29 වෙනිදා ටෝනිගේ ගෙදරට මිනිත්තු 20ක් දුරකින් තියෙන හොකි ක්‍රීඩා පිට්ටනියක් ළඟ සෙල්ලම් කර කර හිටපු තරුණ පිරිසක් දැකලා තියෙනවා. එතන ආයිනේ පඳුරක තිබිලා ලේ සහිත පිහියක් සහ තවත් බඩු වගයක්. ඔවුන් ඉක්මනින්ම මෙගන පොලිසියට කියලා දෙනවා. මෙතෙන්ට එන නිලධාරීන් මේව පරීක්ෂා කරනවා. ඔවුන් දකිනවා ලේ සහිත නිල් පාට කල්සමක්, ෂෝට් එකක්, පිහියක්, යකඩ බොක්ස් එකක් වගේම තුවක්කුවක්. මේව දැකපු ගමන්ම සැක කළේ ටෝනිගේ සහ ටීනාගේ ගෙදර වෙච්ච සිදුවීම. මොවුන් මේ ඔක්කොම බඩු අරගෙන යන ෆොරෙන්සික් එකට. ගිහින් බාර දීලා මෙහි තියෙන DNA අරගෙන පරීක්ෂා කරනවා. එතනදී මෙහි DNA ටෝනි ටීනා වගේම දරුවන් තුන්දෙනාට ගැළපිලා තිබුණා. ඒකත් එක්ක නිලධාරීන්ට තහවුරු වුණා මේ තියෙන්නේ ටෝනි ටීනා සහ ඔවුන්ගේ දරුවන් තුන්දෙනාව ඝාතනය කරපු අපරාධකරුවන් යොදාගත්ත ඇඳුම් සහ ඒ ආයුධ කියලා. ඒ වගේම මේ යකඩ පෙට්ටියයි තියලා තිබුණේ ටෝනිට. නිලධාරීන් නිගමනය කළා තිබුණා ගෙදරට ඇතුළු වුණ අපරාධකාරයා බලෙන් ඇතුළු වෙලා නැහැ කියන එක.
ස්ථාන පරීක්ෂණයත් එක්ක ඒක ඔප්පු වෙලා තිබුණා. එතනදි සඳහන් වුණේ එහෙනම් පවුලේ අඳුරන කෙනෙක් තමා ඔවුන්ව මේ විදිහට ඝාතනය කරලා තියෙන්නේ කියලා. ඒකත් එක්ක ආයිමත් නිලධාරීන් සමීපතම ඥාතීන්ගෙන් ප්‍රශ්න කරනවා. එතනදී එළියට එන එක නමක් තමා ෆ්‍රෑන්කි කියන්නේ. වයස අවුරුදු 18ක ටීනාගේ ඥාති පුතෙක් තමා ෆ්‍රෑන්කි කියන්නේ. ඔහුව ටීනා ගෙදර තියාගෙන ඔවුන්ගේම දරුවෙකුට වගේ සලකලා තියෙනවා. ඔහු ඝාතනයට සතියකට කලින් තමා මේ ගෙදරින් ගිහින් තියෙන්නේ. මේ ඝාතනයට ඔහු සැක කරන තවත් ප්‍රධාන හේතුවක් තමා මීට කලින් අපරාධ කිහිපයකට ඔහු සිරගත වෙලා හිටපු එක. නිලධාරීන් ඔහු ගැන විමර්ශනය කරද්දී දැනගන්නවා මේ වෙදිත් ඔහු ඉන්නේ සිරගෙදර කියලා. ඒ උසස් පාසලේදී ඇති වුණ යම් සිදුවීමකදී ඔහුව සිරගත කරලා තියෙනවා. ඒකත් එක්ක උන්ට ඔප්පු වෙනවා ටීනා සහ ටෝනිගේ පවුලේ ඝාතනය වෙද්දී ඔහු සිරගෙදර තමා හිටියේ කියන එක. එතනදී නිලධාරීන් ගිහින් ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා ටෝනි සම්බන්ධයෙන්. ඔහු ටෝනිගේ පවුලේ ඝාතනය දැනගත්ත ගමන්ම පුදුමාකාර විදිහට කම්පා වෙලා තියෙනවා. ඔහු අඬමින් කියලා තියෙනවා ඔහුට ඒ පවුල කොයිතරම් වටිනවද කියන එක. ඒ මොකද ඔහු ඒ ගෙදර ඉද්දී ඔවුන් හැමෝම ඔහුට සලකලා තියෙන්නේ ඔවුන්ගේම දරුවෙක් විදියට. ඒකත් එක්කම නිලධාරීන්ට වැදගත් කරුණු ගොඩක් ෆ්‍රෑන්කීගෙන් දැනගන්න ලැබෙනවා. ඒ ප්‍රධානම කරුණ තමා කවුරුත් නොදන්න ටෝනිගේ අඳුරු පැත්ත. ඒ තමා මේ වෙලාවේ ෆ්‍රෑන්කි කියලා තියෙනවා ටෝනි කියන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන පුද්ගලයෙක් කියලා. නමුත් ඔහු ඒ වගේ දෙයක් කරනවා කියලා ටීනවත් දරුවවත් ටීනාගේ පවුලේ අයවත් කියන මේ කවුරුත්ම දන්නේ නැහැ කියලා ෆ්‍රෑන්කි කියලා තියෙනවා. ඒ මොකද ටෝනි ඒ හැමෝගෙම ඒ දේවල් හංගලා හරිම සූක්ෂම විදිහට තමා ඒ දේවල් කරගෙන ගිහින් තියෙන්නේ. ඒකත් එක්ක ෆ්‍රෑන්කි කියනවා අර හොයාගත්ත යකඩ බොක්ස් එකේ තමා ටෝනි මත්ද්‍රව්‍ය සහ මුදල් හංගලා තිබිලා තියෙන්නේ. ඒක ඔහු හැම වෙලෙම ඔහුගේ ඇඳ යටින් තියාගෙන ඉන්නවා කියලාත් සඳහන් වෙනවා. ඒකත් එක්ක නිලධාරීන්ට තහවුරු වෙනවා එහෙනම් මේ ටෝනි කියන්නේ ඇත්තටම මත්ද්‍රව්‍ය ගනුදෙනුකරුවෙක් කියලා. එතනදී නිලධාරීන් තීරණය කරනවා එහෙනම් බොහෝ විට ඒ හා සම්බන්ධ දෙයකදී වෙච්ච ගැටුමකදී මේ දේ උනාද දන්නේ නැහැ කියලා. ෆ්‍රෑන්කිට අනුව කවුරුත්ම ටෝනිගේ මේ ජීවිත කතාව දන්නේ නැහැ. එහෙනම් ඒ කතාව දන්නේ ඔහු ගොඩක් ළඟින් ඇසුරු කරන අය විතරයි. ඒකත් එක්ක නිලධාරීන් හොයන්න ගන්නවා ටෝනි ගොඩක්ම ළඟින් ඇසුරු කරපු පිරිස කවුද කියන එක. ඒ විමර්ශන කටයුතු වලදී තමයි ටෝනිගේ පාසල් කාලේ ඉඳන්ම හිටපු හොඳම මිතුරා වුණ මාක් සෙරානෝ ගැන දැනගන්නේ. ඊළඟට නිලධාරීන් යන්නේ මාක් සෙරානෝ ගාවට. ඔහු කට උත්තර දෙන්න වැඩි කැමැත්තක් දැක්ුවේ නැහැ කියලාත් සඳහන් වෙනවා. අන්න එතනදිම නිලධාරීන්ට ඔහු ගැන ටිකක් සැක හිතලා තිබුණා. කොහොම වුණත් ඔහු කියලා තියෙනවා ටෝනි හා ඔහු උසස් පාසල් කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ කියලා. ඒ වගේම මේ ගිනි ගැනීම වෙද්දී ඔහු මුළු රෑම ඔහුගේ තවත් යාළුවෙක් එක්ක මත්ද්‍රව්‍ය ගනිමින් ගෙදර හිටියා කියලා. ඒ යාළුවා ගැන නිලධාරීන් අහද්දී ඔහුගේ නම විදිහට කිව්වේ චාල්ස් ගිලියෝ. මේ චාල්ස් කියන කෙනාගේ ගෙවල් කොහෙද තියෙන්නේ කියලා අහද්දී නිලධාරීන්ට මාක්ස් කියනවා ඔහුගේ ගෙවල් තියෙන තැන. ඒක අහන් නිලධාරීන්ට පොඩි සැකයක් ඇති වෙනවා. ඒ තමා අර අපරාධයට සම්බන්ධ ආයුධය සහ රුධිරය සහිත ඇඳුම් හොයාගත්තේ මාක්ස් කියන ඒ ඇඩ්‍රස් එක ළඟම තියෙන එක ස්ථානයකින්. ඒ කියන්නේ චාල්ස්ගේ ගෙවල් වලට පිටිපස්සෙන් තමා ඔවුන් මේ දේවල් හොයාගත්තේ. ඒ අතරම නිලධාරීන් දකිනවා මාක්ගේ ඔළුවේ තියෙන තුවාල සලකුණ. ඒ ගැන අහද්දී මාක් කියන්නේ හෙල්මට් එක තදවලා ඇති වෙච්ච තුවාලයක් කියලා. හැබැයි නිලධාරීන්ට හොඳටම තේරුණා ඒ තුවාලේ හෙල්මට් එකකින් වෙච්ච තුවාලයක් නෙමෙයි කියන එක. කොහොම වුණත් කිසිම දෙයක් ඊට වඩා කතා නොකර නිලධාරීන් මෙතනින් එළියට එනවා. හැබැයි ඒ වෙලාවේ ඉඳන්ම මේ මාක් වගේම ඔහු අර කිව්ව චාල්ස් ගැනත් නිලධාරීන් සෝදිසියෙන් ඉන්නෝ වගේම ඔවුන් ගැන විමර්ශනය කරන්න පටන් ගන්නවා. නිලධාරීන් අර හොයාගත්ත ඇඳුම් අතරේ පොඩි ෂෝට් එකක් තිබුණා. ඒ ගැන වැඩිදුර විමර්ශනය කරද්දී උන් හොයාගන්නවා මේක කාන්තාවකගේ ඇඳුමක් කියලා. මේ ඇඳුම චාල්ස් කියන පුද්ගලයාගේ පෙම්වතියට අයිති එකක් කියලා. ඒ වගේම මේ නගරයේ තියෙන CCTV වගේම මේ නගරයේ දිනපතාම නිරීක්ෂණය කරන්න යන නිලධාරීන්ගේ වාර්තාවලින් ඕන් බලනවා ගින්න ඇතිවෙච්ච දවසේ මාක්ස් සහ චාල්ස් කියන පුද්ගලයන් දෙන්නගේ වාහනය කොයි හරියද තිබුණේ කියලා. ඒ වගේම උන්ගේ ෆෝන් ලොකේෂන් පවා පරීක්ෂා කරනවා. එතනදී හෙළි වෙලා තියෙනවා මාක්ගේ වාහනය තිබිලා තියෙන්නේ ඒ දවසේ
ඝාතනය සිද්ධ වෙන වෙලාවට ආසන්න වෙලාවකදී ටෝනිගේ ගෙවල් ළඟමයි කියලා. ඒ වගේම ඔවුන් දෙන්නගේ ෆෝන් ලොකේෂන් තිබිලා තියෙන්නේ ටෝනිගේ ගේ ළඟමයි. ඒකත් එක්ක ඔවුන්ගේ සැකය තහවුරු වෙනවා. ඊළඟට නිලධරින් බලන්නේ ටෝනි ජූනියර්ගේ කාමරේ තිබුණ අර අත් සලකුණ. ඒකත් එක්ක බලද්දී මේ අත් සලකුණට චාල්ස්ගේ අත් සලකුණ සමාන වෙලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම ඊළඟ දවසේම නිලධරින් චාල්ස් සහ මාක්ව ප්‍රශ්න කිරීම වලට පොලිසියට ගෙන්න ගන්නවා. මුලින්ම මේ ඝාතනය මේ දෙන්නම පිළිගත්තේ නැහැ. ඒ වෙලාවේ චාල්ස්ගෙන් අහලා තියෙනවා එතකොට ඔහුගේ අතේ සලකුණ කොහොමද අර පිටියේ තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්න කිරීමත් එක්ක චාල්ස් දෙන උත්තරේ ස්වභාවයත් එක්ක නිලධාරීන්ගේ සැකය තහවුරු වෙමින් තිබුණා. නිලධාරීන් හොයාගත්ත සාක්ෂි වගේම ඔවුන්ගේ හරස් ප්‍රශ්න ඉස්සරහා චාල්ස් වගේම මාක්ස් අසරණ වෙනවා. අවසානයේ මේ දෙන්නම පාපෝච්චාරණය කරනවා. එදා රාත්‍රී 10ට විතර ඒ කියන්නේ ජනවාරි 18 වෙනිදා රාත්‍රී 10ට විතර මේ දෙන්නම ගිහින් තියෙනවා ටෝනිගේ ගෙදරට. මාක් කාර්කේ ඉද්දී චාල්ස් තමා ඇතුළට ගිහින් තියෙන්නේ. ඉන් විනාඩි 10කට පස්සේ තමා මාක් ගේ ඇතුළට යන්නේ. එතකොට එයාදී දැකලා තියෙනවා චාල්ස් ඔහුගේ තුවක්කුව ටෝනිට දික් කරගෙන කෑ ගහන විදිය. මොකක් හරි බහින්බස් වීමක් ඇතුළත තමා මේ කේන්ති ගිහිල්ලා මෙතන රණ්ඩු වෙන්න අරන් තියෙන්නේ. ඒ එක්කම චාල්ස් කරන්නේ ටෝනිට වෙඩි තියනවා. ඒක දකින ටීනා දුවගෙන ඇවිත් චාල්ස් තල්ලු කළා. ටෝනිගේ ඉස්සරහට එද්දි චාල්ස් ගන්නේ ටීනට වෙඩි තියන එක. වෙඩි වැදුන ටීනා එහෙම්මම ටෝනිගේ ඇඟ උඩට තමා වැටිලා තියෙන්නේ. ඊට පස්සේ එතන හිටපු පොඩි දරුවාගේ ඔළුවට පහර දීලා තියෙනවා. ඒකත් එක්ක මාක් කරලා තියෙන්නේ. ඔහු මේ ගෙදරින් පිටත් වෙලා කාර් එකේ ගිහින් දින ඔහුගේ ගෙදරට. ඔහුගේ රුධිරය ගෑවුන ඇඳුම් ඔක්කොම ඉවත් කරලා වොෂ් එකක් දාලා මත්ද්‍රව්‍ය අරගෙන තියෙනවා. පැය එකමාරකට පස්සේ මාක් ආපහු එනවා. ඒ එද්දි චාල්ස් ඉස්සරහ හිටියේ නැහැ. ඔහුට ඇහෙනවා ටෝනි ජූනියර්ගේ කාමරේ සද්දයක්. ඒකත් එක්ක මොහු යනවා කාමරේට. ඒ යද්දි මාක් දකිනවා චාල්ස් ටෝනි ජූනියර්ගේ කකුලෙන් ඇදගෙන එන විදිය. එතනින් තමා චාල්ස් වැටෙන්න ගිහිල්ලා ඔහුගේ අත් සටහන බිත්තියේ හිටින්නේ. ඊළඟට මාක් කරන්නේ ඉක්මනින්ම ගෙදරින් එළියට ඇවිල්ලා ටෝනිගේ වාහනේ දුරකට අරන් ගිහිල්ලා පෙට්‍රල් දාලා ගිනි තියලා ආපහු ටෝනිගේ ගෙදරට එන එක. චාල්ස් අනිත් දරුවවත් ඝාතනය කළා තිබ්බා. ඉන්පස්සේ ටෝනිගේ අර යකඩ බොක්ස් එක හොරකම් කරනවා. ඊළඟට මෝන් දෙන කරන්නේ ගේ ඇතුලෙන් ගෑස් එක ගෙනත් තියලා මුළු ගෙදරටම ගිනි තියලා මෙතනින් පැනලා යන එක. ගින්න ඇති වෙද්දි ටෝනිගේ ඇඟ උඩ තමයි ටිනා ඉඳලා තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා තමයි ගින්නෙන් පිළිසුණු මේ දෙන්නගේම සිරුරු දෙක දිය වෙලා එකක් බවට පත් වෙලා තියෙන්නේ. සඳහන් වන විදිහට 1978 ඉඳලම මේ ෆිෂ්කිල් ප්‍රදේශයේ සිද්ධ වෙලා තිබ්බේ මිනිමෙරු දෙකයි. මේ ප්‍රදේශය ඒ තරම්ම සාමකාමී ප්‍රදේශයක් කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් මේ ඝාතනය මේ මුළු ප්‍රදේශයම කම්පා කරවපු ඝාතනයක් වුණා කියලා සඳහන් වෙනවා. මේ ඝාතන නඩුවේදී මංකොල්ල කෑම්, පහර දීම්, ඝාතනය කිරීම, දේපල විනාශ කිරීම වැනි චෝදනා ගණනාවක් චාල්ස්ට වගේම මාක්ටත් එල්ල වෙලා තියෙනවා. වයස අවුරුදු 33ක් වුණ චාල්ස්ට හා වයස අවුරුදු 30ක් වුණ මාක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වෙනවා. තමන්ගේ පවුලේ අයට මේ අපරාධය කළේ කවුද කියලා හොයාගෙන ඔවුන්ට දඬුවම් දෙනකම් බොහොම අමාරුවෙන් හුස්ම අල්ලගෙන හිටපු ටෝනිගේ තාත්තා අවසානයේ අපරාධකරුවන්ට සිරදඬුවම් ලබා දීලා මාස කිහිපයක් ඇතුළත රෝගී තත්ත්වයක් නිසා මිය යනවා. ඒ මිය යද්දී ඔහුගේ වයසුනේ අවුරුදු 57යි. හරිම කුඩා වයසකින් මිය ගිය තමන්ගේ දරුවා ලේලි වගේම මුණුපුරන්ගේ අහිමි වීම දරා ගන්න බැරි තැන ඔහු සදහටම ඇස් පියාගත්තා. පාසල් කාලයේ ඉඳන්ම තිබුණ ඒ යාළුකම අතරට මත්ද්‍රව්‍ය ආවත් එක්කම ඔවුන්ගේ යාළුකම ඒවත් එක්කම දිය වෙලා ගිහින් තිබුණා. මෙන්න මේක තමයි මොරේ ෆැමිලි එකට සිද්ධ වෙච්ච සත්‍ය කතාව වෙන්නේ. මේ වගේම වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගෙයින් එන්න පරිස්සමට ඉන්න. සුබ දවසක්.